හොඳයි මම අද 199 වන වීඩියෝවේ මුණ ගැහෙන්නේ මම ගිය වීඩියෝවේ මම හිතන්නේ පෙරේදා පළවෙනිදාද කොහොමද මම ඒක කළේ 199 වන වීඩියෝ එකේ කතා කරන්නේ ගිය සතියේ ඒ කරපු වීඩියෝ එකම තව පෙළක් දිගහැරුමක් ඒකම කන්ටිනියු කරපු එක. අපි ගිය වීඩියෝ එකෙන් කතා කරේ වුඩ් කොහොමද අතීතයේ ඉඳන් අනාගතය ගැන හිතන ඒවා ගැන. උදාහරණයකට මම හිතුවේ ඔයාමට අද කෝල් කරයි කියලා. මම එදා හිතුවා ඔයා අද මට කෝල් කරයි කියලා. I thought you would call me today. I thought you would call me today. ඒක මම ඒ වීඩියෝ එක බලලා නැත්තම් ආපහු ගිහලා බලන්න. මම මේවා කොහොමද direct speeches indirect speeches කරනකොට තවත් පැහැදිලි කරන්න. මේ would දාගෙන පාවිච්චි කරන මේ තවත් එක පෙළක් තමයි කොටසක් තමයි මේ would part 2 එකෙන් මම කරන්නේ මේ අපි මේ polite request එකක් කාගෙන් හරි ඉල්ලීමක් කරන අවස්ථාවක් එහෙම නැත්නම් offer කිරීමක් කරනවා කාගේ පිරිනැමීමක් එහෙම නැත්නම් කාට හරි යමක් පිරිනමනවා දෙනවා වගේ දෙයක් ප්‍රකාශ කරන්න. එතකොට මේ would යොදා ගන්න පුළුවන් ඊටාත්ම සානුකම්පිතව ඊටාම polite විදිහට ඒ කියන්නේ ආචාරශීලී විදිහට ඉතාම විනීත විදිහට අපිට පුළුවන් කෙනෙක්ගෙන් යම්කිසි දෙයක් කරන්නයි කියලා කරන වාදයි කියලා එහෙම ඉල්ලීමක් කරන්න. මේකේ රටක් කීපයක් තියෙනවා. මේ පළවෙනි එක නම් ඕගොල්ලන්ට ඉතාමත් ලේසි. මම මේවා කරලා තියෙනවා මේක ඉස්සෙල්ලා. නමුත් මට හිතෙනවා මේ එක මාතෘකාවකින් තවත් ගොඩක් කරන්න කියලා. මම ප්‍රධාන මාතෘකාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇඩ්වර්බ්ස් කියන මාතෘකාවේ. ඇඩ්වර්බ්ස් කියන මාතෘකාවේ ඉස්සරහට තව වීඩියෝස් කීපයකින් කරන්න. ටිකක් දීර්ඝ නිසා මට නිකන් කම්මැලි ගතියක් දැනෙනවා. නමුත් ඒක නොකර ඉන්නේ නැහැ. තව මේ අර තවත් වගිලා තියෙන පැසිව් ඉන්ෆිනිටිව් ගැන අහලා තියෙන ළමයි වගේක් ඒවත් කරනවා. ඕගොල්ලෝ කැමති ඒවා ඉල්ලන්න මම මේ මාතෘකා කරන්න. එතකොට මේ අපි සාමාන්‍යයෙන් අර ඉල්ලීම would you like to කාගෙන් හරි කැමති වෙන විමසනවා. would you like කියලා would you like කියලා කාගෙන් හරි do you like කියලා කිව්වොත් එයාගේ ඔයා කැමතිද කියලා ඒක සාමාන්‍ය පුරුද්දක් හැටියට කැමතිද කියලා අහනවා. would you like කියලා කියන්නේ මේ දැන් යම් කිසි ක්‍රියාවකට එහෙම නැත්නම් යම් කිසි දෙයකට කැමතිදයි කියලා. මොකද කියන්නේ දැන් ඔයා කැමති ඒකට? අහවල් දෙයට කැමති? would you like? do you like to read කියලා කිව්වොත් එහෙම ඔයා කියවන්න කැමතිද? ඔයා කියන්නේ පුරුද්දක් හැටියට කියවන්න කැමති පුද්ගලයෙක්ද කියලා. would you like to read that passage ඒ ඡේදය දැන් කියවන්න කැමතිද මේ මොහොතේ? එතකොට would you like to සහ do you like අතර පුංචි වෙනසක් තියෙනවා. කතා කරනකොට ඒ වෙනස තේරුම් ගන්න ඕනේ. මේ දෙවෙනි කොටස සාමාන්‍යයෙන් ඔබට නිකන් නూరు ගතියක් තියෙන. කට්ටිය අතර එච්චරම මේක ප්‍රසිද්ධ නැහැ. would you mind එක යෙදෙන්නේ verb 4 එකක්. එතන verb ing එකක්. gerund එකක්. එහෙම නැත්නම් ing එකතු වෙච්ච ක්‍රියාපදයක්. would you mind ing verb එකක්. ඒ කියන්නේ verb එකට අනිවාර්යයෙන්ම ing එකතු වෙන්න ඕනේ. අපරම් බාන්නේ මේ would you like දැන් මේ would you mind helping me මම මේකේ තවත් කොටස් කීපයක් තියෙනවා මම කරන්න මම ඒක පිටිස්සෙල්ල මම කරලා තියෙනවා වීඩියෝ එකක් මට මතකයේ හැටියට ඔබ මගේ කියා කිව්වට ඔබ අකමැති නැtei එහෙම කියලා එකක්. ඔයා මගේ කියලා කිව්වට ඔයා අකමැති නැද්ද කියලා මම වීඩියෝ එකක් මට මතකයේ හැටියට ඉස්සර කරා පරණ වීඩියෝ එකක් බලන්න පහු මුලට ගිහිල්ලා එතන would you mind helping me කමෙන්ට් නැද්ද ඔයාට මට උදව් කරන්න පුළුවන් කාර්යයක් නැද්ද ප්‍රශ්නයක් නැද්ද පුළුවන් නම් මට උදව් කරන්න අන්න ඒ වගේ අදහසක් would you mind helping me would you mind help me කියන්න බෑ then it is wrong would you mind helping me බලන් බලන අපි උදාහරණ කීපයක් මම දීලා තියෙනවා මේකේ මේ තියෙන්නේ would you අර කැමැත්ත would you like to eat something කවුරු හරි කෙනෙක් නිකන් පොඩ්ඩක් ඈනුම් අර එහෙම ඉන්නවා නිකන් මොකද කියන්නේ would you like to eat something මොනවා හරි කන්න කැමතිද do you like to eat something කිව්වොත් ඒක එච්චරම සුළුසු නැහැ ඒ කියන්නේ ඔයා මොනවා හරි කන්න කැමතිද කියලා ඒක පුරුද්දක් හිටියේ would you like to eat something කියලා කියන්නේ දැන් බඩගිනිය තියෙන අපි මොනවා හරි කමුද මොකද කියන්නේ would you like to eat something මොනවා හරි කන්න කැමති එතකොට මේ
Would you like to watch that movie? ඔබ කැමතිද මේ මූවී එක දැන් බලන්න? චිත්‍රපටිය දැන් බලන්න කැමතිද? Would you like to watch that movie? දැන් මගේ ළඟ තියෙනවා ඒ DVD එක හරි වීඩියෝ එක හරි. ඒක නරඹන්න කැමතිද? Would you like to call? Would you like to call her? Would you like to call her? කැමතිද ඇයට call කරන්න? දැන් අවස්ථාවක් තියෙන කවුරුත් නැහැ. කැමතිද ඇයට call කරන්න? Would you like to? Do you like to call her? කිව්වොත් ඔයාගේ කැමැත්ත ඉවසනවා ඇයට ඔබ call කරන්න කැමතිදයි කියලා. පණිනද? Would you like to read that? Would you like to read that? කැමතිද ඒක කියවන්න? කැමතිද ඒක කියවන්න? මගේ ළඟ තියෙනවා ඒක. කැමති නම්? Would you like to read that? Would you like to come with me? කැමතිද මාත් එක්ක එන්න? Would you like to come with me? Would you like to come with me? කැමතිද මාත් එක්ක එන්න? මේ වෙලාවේ කොහේ හරි යන්න හරි කාගෙන් හරි කතා කරනකොට මේකේ ඊළඟ කාණ්ඩයේ මේ කෙනෙක්ගේ රික්වෙස්ට් කරන ඉල්ලීමක් කරනවා. Would you දාන්න පුළුවන්? Would you please දාන්න පුළුවන්? මේක would you please කියලා කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් හුඟක් දුරට සමහර අය දැන් will you please කියලා කියනවා අනාගතයටත් එක්ක එකතු කරලා will you please, can you please, could you please ඔක්කොම එකයි. Would you please, will you please, can you please, could you please මේක එකම අර්ථය වගේ තියෙන ආසන්න. Would you please move a bit? Can you please move a bit? Could you please move a bit? Will you please move a bit? ඒක තමයි would you please move a bit? කන්නකල පොඩ්ඩක් ඔයාට ටයිම් වෙන්න පුළුවන්ද? කන්නකල පොඩ්ඩක් ඔයාට ටයිම් වෙන්න පුළුවන්ද? මේ would you please call me? Will you please call me? Can you please call me? Could you please call me? මේ ඔක්කොම එකයි. Would you please call me? හරිම polite. කන්නකල මට call එකක් දෙන්න පුළුවන්ද? දෙන්නයි කියලා කියන්නේ. Would you please come in? Would you please come in? කන්නකල ඇතුළට එනවද? Will you please come in? Can you please come in? Can you please? Can වල politeness का කියන්නේ නැහැ. ටිකක් මේ rude ගතියක් තියෙන්නේ. Could you please come in? නමුත් would you please come in කිව්වොත් ඊට හරියම පහත් විදිහට තාම නම්‍යශීලී විදිහට කියන්නේ. Would you please help me? කරුණාකර මට උදව් කරනවද? Would you please help me? Would you please help me? කරුණාකර මට උදව් කරනවද? Would you please close the door? Would you please close the door? කරුණාකර දොර වහනවද? දැන් මේව ඔබට නුහුරු නැහැ. හැබැයි මේක ටිකක් නුහුරු ගතියක් වගේ තියෙනවා. හරි කතා කරනකොට එච්චර ප්‍රසිද්ධ නැහැ. මේ would you mind ing verb. මේකම do you mind ing verb එකකින් කියන්න පුළුවන්. නමුත් would you mind කියලා කියන රික්වෙස්ට් එකක් මේ කරන්නේ. මේ රික්වෙස්ට් කරන්නේ. මේ would you mind waiting a moment? Can you wait for a moment? පොඩ්ඩක් ඔයාට ඉන්න පුළුවන්ද? ඒ අදහසම තමයි. Would you mind waiting? හොඳට මතක තියාගන්න මේක මේ ing verb මේ would you mind wait කියන්න බෑ. would you mind ing? Would you mind waiting a moment? පොඩි වෙලාවක් ඉන්න පුළුවන්? මං එනකල් පොඩි වෙලාවක් ඔයාට රැඳිලා ඉන්න පුළුවන්ද? Would you mind waiting a moment? Would you mind helping me? අර පුළුවන් මට පුංචි උදව්වක් කරන්න. Would you mind help me? Can you please help me කියන එක තමයි. Would you mind helping me? Would you mind help me නෙවෙයි. Would you mind helping me? Would you mind closing the door? Would you mind closing the door? කමක් නැද්ද ඔයාලට පුළුවන් ද දොර වහන්න? ඒ කමක් ප්‍රශ්නයක් නැද්ද ඔයාලට? Would you mind closing the door? Will you please close the door? Would you please close the door? Can you please close the door? ඒ අර්ථයම තමයි. Would you mind closing the door? මේ close වලට ing දාලා තියෙනවා. Would you mind turning down the volume? Would you mind turning down the volume? Volume කියලා කියන්නේ අර ශබ්දය. ශබ්දය කරුණාකරලා අඩු කරන්න පුළුවන්ද? ඒක ප්‍රශ්නයක්ද වඩ ප්‍රශ්නයක්ද? එහෙම පුළුවන් නම් ළඟන ඉන්නවා වඩ පුළුවන්ද ඒක අඩු කරන්න? Would you mind turning down the volume? Volume එක පොඩ්ඩක් අඩු කරන්න පුළුවන්ද ශබ්දය? Would you mind calling me? Would you mind calling me? Will you please call me? Would you please call me? Can you please call me? Could you please call me? The same idea. Would you mind calling me?
මොකද ඒ කියන්නේ කාරි නැතේ වාට පුළුවන්ද ප්‍රශ්නයක් නැද්ද මට කෝල් කරන්න. ඉතින් මේකෙන් ගොඩ හදලා මට එවන්න. ඉතින් අලුත් ක්ලාසස් පටන් ගන්නවා ඒවා ගැන කතා කරන්න ඕන 077 958 71 94 කතා කරන්න. Okay, goodbye children. Bye.